හායි යාළුවනේ කොහොමද? අද මම වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තිනවා. මම ඊට කලින් වීඩියෝ එකේදී පෙන්නුවා මේ විදිහට රුපියල් 10000ක් දාන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේදී බලන්න 3920ක විනින් එකක් තියෙනවා රුපියල් 10000ක් දාලා. ඒකට දවසේ amount එකක් හොයලා ඉවරයි මේ වෙනකොට. ඒකට පුංචි ගාණක් තියෙන කෙනෙකුට උනත් මේ විදිහට කියන්නේ ක්‍රිකට් මැච් වලට ඔට්ටු දාලා වින් කරන්න පුළුවන්. ඒක නිසා ඒකත් මතක තියාගන්න. right එහෙනම් අද මම ඔයාලට ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරන් තමයි යන්නේ. බලන්න amount එක 1,56,336ක මුදලක් තියෙනවා. ඒතකොට මෙව්වා රුපියල් වලින් බලන්න රුපියල් වලින් තමයි මම මේ විදිහට ප්ලේ කරන්නේ. ඩිපොසිට් කරේ ක්‍රිප්ටෝ කරන්සි හරහා. ඒක නිසා වීඩියෝ එක මුලින්දම බලන්න මේ වීඩියෝස් මෙව්වා ඔයාලට මම හිතන්නේ ඩවුන්ලෝඩ් කරලා තියාගත්තත් ඔයාලට වාසියක් වෙනවා. මොකද ගේම් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා හරි අවබෝධයක් ගන්න පුළුවන් මේ වීඩියෝස් බලුවාම. මම ක්‍රෑෂ් ගේම් එක විතරක් නෙමෙයි හැම ගේම් එකම ප්ලේ කරලා වීඩියෝ දාලා තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ ටික ඔයාලට බලන්න පුළුවන්. රයිට් මචං එහෙනම් channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරන්න. වැඩි කතා නකර අපි යමු වීඩියෝ එකට. පළවෙනි එකටම දානවද මම දාගත්තාමද? පළවෙනි එකටම දාගත්ත එක කීයෙන් ඇයි දන්නේ නැවද? අන්න එකෙම ගැහුවා. නමුත් ගැටලුවක් නෑ. රුපියල් 10000ක් නෙගී. මම තව එකක් දාගන්නවද? මොකද සල්ලිත් එක්ක ගණන් කරනකොට හරි. ඔන්න දෙවෙනි එකත් ගියා. මම තුන්වෙනි එක දාන්නේ නැහැ. නෑ මේකත් දා ගන්නවා. අපි බලමු දෙකෙන් ගලව ගත්තත් ඇති සාමාන්‍ය ගාණක්. මේ ප්ලේයර්ස්ලා ඕන තරම් ඉන්නවා මේ ටයිම් එකට. ඒ නිසා අනිවාර්යයෙන්ම ගේමක් ගහ ගන්න පුළුවන්. අද දැන් නම් බයත් හිතෙනවා ලොස්ට් එකක් ඇයිද? 16ක් දානවද? බෙට් එක දා ගන්න බැරිුණා. ඕක සමහර වෙලට chance එකක් වෙන්න පුළුවන්. බලන්න පොරු කියන තුනෙන් ගියා හොඳේ. right අපි බලමු. මොකද සාමාන්‍යයෙන් වින් එකක් ගහන්න ඕන නැත්නම් ඉතින් ඇත්තටම අපිට මේකේ පාඩුයිනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වින් එකක් ගහන්න ඕන. හරි නේද මචං? දැන් හරිනේ. එතකොට කීයක් තිබ්බද කියලා මට මතක නෑ ඇත්තටම. එකෙන්ම ගැව්වා ලොස්ට් එකක්. අපි චුට්ටක් බලමුද? මොකද සල්ලිනේ දාන්නේ. සල්ලි දානකොට චුට්ටක් බලමු. chance එක තමයි හොඳ. මේ 4 අඩි මේක නම් 20ටවත් යයි හොඳ. අන්න 11න් දැස් කරා මේ ඔක්කොම ප්‍රොෆිට් හොඳ. කමන්න එකක් දාමු ලොස්ට් උනත් නැතත් දෙකෙන් ගලව ගත්තත් ඇති හොඳ. බලමු ඉතින්. අන්න ලොස්ට් එකක් ගැහුවා. මේකටත් දානවා. සාමාන්‍යයෙන් දවසකට 20000 30000ක් වගේ ගලවන්න බෑ. නැත්තම් ඉතින් ඇත්තටම වැඩක් නැහැ නේ ගේම් එක ප්ලේ කරලා. කයි දෙකයි කියන ලොස් දෙකක් එක ළඟ ගියේ හින්දා අන්න තුන්වෙනි එකත් ගැහුවා. මම පොඩ්ඩක් නෑ මේකත් දාලම් බලමු. ඒකත් ළඟම ලොස්ට් එකක් ගැහුවා. 15න් ගේම් එක ප්ලේ කරමු. ඒ කියන්නේ මෙහෙමයි. මේක ඉතින් බය වෙලා ප්ලේ කරන්න බෑ හොඳේ. සාමාන්‍යයෙන් මේක 5ටවත් යන්න ඕන අඩුම. අන්න 3න් ගෙවුවා. දැන් නම් මචං පොඩි බයක් ඇති වෙනවා. නමුත් 10න් අල්ලමු හොඳේ. ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවනේ මේ විදිහට.
එතකොට ඔන්න මේකත් ළඟම ගැහුවා. මම 20ක් ගහනවා හොඳයි. කියන්නේ සාමාන්‍ය කවර් කරගන්න බැලස් එක. මේක දාලා පොඩි වෙලාවක් ඉන්නවා මොකද ලක්ෂයක් ලොස්නේ. ලොස් එක කවර් කරගන්න විදිය බලන්න කොහොමද ගේම් එක ගහන්නේ කියලා. අඩුම මේක හරි මංගලේ කොහොමද? right පොඩි ගානක් ලොස්ට් උනේ. දෙකෙන් ගලව ගත්තා නම් ඇති වෙන්නේ. බයක් හිතෙනවා ඉතින් ප්ලේ කරනවලනේ. බය නැත්තේ කාටද? ගන්න එක මංගලේ කොහොමද? 63ක් ගලව ගත්තා. දැන් නම් ටිකක් බය හිතෙනවා ඒකින්ද පොඩ්ඩක් අඩු කරා. මට මතක නැහැ කීයක්ද තිබ්බේ කියලා. මම හිතන විදිහට 52000ක් වගේ amount එකක් තමයි තිබ්බේ. හරි මචං මම පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්නවා. මොකද ලොස් වෙන්න බැහැනේ. අපරාධී ඉතින් ඒ දැම්මේ නැති එකට උපරිම නැගලා යනවා හොඳයි. මේ ඔක්කොම ගලවනවා ටින් ගාලා. 10ක් දාම් බලන්න. දෙකෙන් ගලව ගත්තොත් අද දවසේ ඒ කියන්නේ ටිකක් අමාරුයි ගේම් එක ගහන්න. ඒකින්ද හරි මඩේ. ඕන්න ඇදී. හරි 52යිනේ තිබ්බේ. එතකොට 26ක් තියෙනවා. 26ක් ප්‍රොෆිට් එක තියෙනවා කියන්නේ ඇතිනේ. ඕනෝට වැඩි තණ්හාවට ගියොත් ඉතින් සමහර ලොස්ට් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ පොඩි ගේම් එකක් ගහගන්න. හැබැයි මේකේ මොනවා නැත්තත් ඔයාලට වින් කරන්න පුළුවන් මේකෙන්ද. මේකේ කියන්නේ දැක්කනේ මම ලයිව් එකේ ගහලා පෙන්නුවේ. ඔයාලට ගේම් එක ගහලා පෙන්නවා. මොකද මම මේ දවස් ටිකේම ටික ප්ලේ කරගෙන ගියා දවස් ගානක්. බලමු වීඩියෝ එකක් තව තියෙන හින්දා දාහතර වැටුණාද? වැටුණොත් නම් හොඳයි. පොඩි ගානක් හරි ගලව ගන්න. අන්න දෙකෙන් ගලවන්න වෙලාවට ගෙලෙන්නේ. හරි ඇති නේද? 52යි තිබ්බේ. ඒ කියන්නේ 40000ක් හොඳේ. ඔන්න මචං රිස්ක් එකක් අරගෙන ලක්ෂයක් ලොස්ට් වෙන්න ගියකින් බේරිලා ඉවරලා දැක්කනේ කොහොමද earn කරේ කියලා. එතකොට අද දවසේ ප්‍රොෆිට් එක කීයද? මම හිතන්නේ රුපියල් 41300ක්. එතකොට රුපියල් 41300ක් earn කරා මේ වගේ මුදලක් amount එකේ තියාගෙන. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා මම withdrawal දාපුවත් පෙන්නන්න. දැනට withdrawal දාලා තියෙන හින්දා මම ආයේ නැවත withdrawal එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොඩ්ඩක් අප් කරගන්න ඕනේ. මොකද හැමදාම withdrawal ගහන්නේ නැතුව සාමාන්‍ය විදිහට අප් කරගෙන withdrawal එකක් ගහමු. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ගේමක් ගහමු මචං. කවුරුත් දෙන්නේ අපිට. Taman ගේමක් ගහුවොත් Taman තේ පාරි ප්ලස් එකේ account එකක් හදාගන්න. සයිඩ් එකෙන් දාලා තියෙන ප්‍රෝමෝ කෝඩ් දෙක. ඒතකොට මේ ප්‍රෝමෝ කෝඩ් දෙක යූස් කරලා account එකක් හදාගන්න. හරි එහෙනම් ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකක් අරගෙන හැමෝටම ජය වේවා.